පළවෙනි වතාවට අපි අපටම කියලා බෝට් ලොන්චින් පෑඩ් එකක් අද හදාගෙන තියෙනවා. ඒක දීවර වරායක නෙමෙයි තියෙන්නේ, දීවර වරායත් එක්කම හැබැයි බෝට්ටු නිෂ්පාදනය කරන අයට බෝට්ටු මුහුදට දියබට නිකුත් කරන්නට දියත් කරන්නට අවස්ථාවක් හදාගෙන තියෙනවා. මේක විශේෂ දෙයක් ඒක නිසා. ඉතින් අපේ රටට අවශ්‍ය විදේශ විනිමය හොයන්න නම් මේ වගේ ස්ථාන අපේ තියෙන භූ පිහිටීම අනුව අපේ රටේ පිහිටීම අනුව ඉන්දියන් සාගරයේ තියෙන වැදගත්කම අනුව අපි රටේ තව මේ වගේ ස්ථාන ඇති කරන්න ඕන. අපේ බෝට්ටු නිෂ්පාදනය අද හරිම ශක්තිමත්. දැන් අද මේ බෝට්ටු යන්නේ මොලේසියා දිවයිනට යන්නේ. එතකොට අපි මීට කලින් බෝට්ටුවක් කැරියා ධනුෂ මැරයින් එකෙන් අප්‍රිකානු රටකට. මේ අනිත් රටවල අපට ඕන තරම් ඉල්ලුමක් තියෙන බෝට්ටු වලට. මොකද ලංකාවේ අද මේ තාක්ෂණය දියුණුයි. ඒ නිසා අපේ දීවර කර්මාන්තයට මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඒකෙදි මේ තියෙන්නේ අපි වියදම් කරලපු කර්මාන්ත අමාත්‍යාංශයේ වියදම් කරපු මිලියන 76 නෙමෙයි. ඒ 76ට එහා ගියපු විශාල විදේශ විනිමයක් මේක නිසා උපයන්න පුළුවන්. එතකොට කර්මාන්ත අමාත්‍යාංශය අපි මේ කරේ ආයෝජනයක්. අපිට මේක යන්න පුළුවන් ඉලක්කයක්. අපි පටන් ගත්තොත් දෙයක් අපේ ඊළඟ પરම්පරාව මේක මීට වඩා සාර්ථක කරනවා.